ඉස්කෝලයක්. දැන් ඕන තරම් අපිට ඕවා දකින්න පුළුවන් ඒ වේ ගියාම. දැන් අපිට වොන්න ළමයෙක් ඉන්නේ. මේ ළමයා ගාන හදලා නැහැ. අපිට මේ ළමයා ගාන හදලා නැහැ. ඒතර දියුණු රටක ටීචර් කෙනෙක් කොහොමද මේක ළමයාට සම්ප්‍රේෂණය කරන්නේ? දැන් ටීචර් ළමයා ගාන හදලා තියනවා වැරදි. ඔහොම නෙමෙයි පුතා ගානන් හදන්නේ. පුතා වැඩ කරන පිළිවෙල ඔහොම නෙමෙයි. කියන එක කියන්න කලින් මොකද කරන්න ඕන අපි? මේක මීපැණි වල දවටන්න ඕන. මේක අපි දවටන්න ඕන මොනවද? ඊටාම මිහිරි අත්දැකීමක ගලපන්න ඕන. දැන් පිටරටවල ටීචර්ස්ලා කොහොමද කරන්නේ? මේව කියන්නේ. පුතා අද පුතා ලස්සනට ඇඳලා අද පුතා ෂෝක් එකට අද මේ ගණන් හදන්න පටන් අරන් දැන් පුතා හැමදාම ඉස්කෝලේ එනවා පුතාගේ සපත් දෙක හරි ලස්සනයි පුතා වෙන්දට වැඩිය හොඳට වැඩ කරනවා දැන් මේ ගුරුවරුන්ව පුහුණු කරලා දෙනවා ලොකු වෙලාවක් හොඳ සද්දෙට ළමයාගේ හොඳ කියනවා ළමයා උද්දීපනය කරනවා ළමයා ප්‍රබෝධමත් කරනවා එහෙම කළා ටීචර් මොකද කරන්නේ ටීචර් එනවා පොතට ඇවිල්ලා කියනවා පුතාගේ පොත පෙන්නන්න දැන් පුතා ගාන හොඳට හදලා තියෙනවා එතකොට පුතා මේ ගාන හොඳට හදාගෙන ඇවිල්ලා පුතා මෙන්න මේ හරිය වරද්දලා තියෙනවා. ඒ කරපු වැරද්ද මෙන්න මෙහාට ඇවිල්ලා තියෙනවා. පුතාට වැඩ කරන්න පුළුවන් හොඳ ළමෙක්. හොඳට හිතන්න. ටීචර් දැන් ආයෙ එනවා පුතා වැරද්ද හෙව්වද කියලා බලන්න කියලා. දැන් මොකද වෙන්නේ? ළමයා ප්‍රබෝධමත් වෙනවා. උද්දීපනය වෙනවා. සතුටටපත් වෙනවා. වැරද්ද අවබෝධ කරගන්න තියෙන ළමයාගේ අර උනන්දු වැඩි වෙනවා නිර්මාණශීලීත්වය වැඩි වෙලා ළමයා වැරද්ද හොයනවා අපේ ලංකාවේ සමහර ගුරුවරු බහුතරයක් අපේ රටේ ගුරුවරු දැන් මම පිළිගන්නවා සෑහෙන්න හොඳයි හැබැයි ඒ අතරේ ඉන්නවා තාම සාම්ප්‍රදායික ගුරුවරු ටිකක් මේ වැරද්ද කරන මම ඒකයි කිව්වේ හොඳට මතක තියාගන්න සමහර ටීචර්ස්ලා හැම ගුරුවරම නෙමෙයි මේ අම්මලා වගේ තමන්ගේ බත් පිඟාන බත් පැකට් එක ළමයාට දීලා කන ශ්‍රේෂ්ඨ ගුරුවරු ඉන්න රටක් අපේ රට. මම ඒක හොඳට අත්දැකලා දෙනවා. දැන් මම අද මෙතන ඉන්නේ ගුරුවරයෙක් නිසා. හරිද? ඒ නිසා අපේ රටේ ඉන්න සමහර ගුරුවරු හිතාම නරක වැඩ කරනවා. කොහොමද එන්නේ? ඔන්න එනවා. එළ මොකද කරන්නේ? පුතා පෙන්නන්න පොත. ඔය කොරේ කොහොමද මම ඉගෙනන්නේ? කොහොමද ඉගෙනන්නේ? කරනකොට වැඩ කරන්නේ පාඩම් කරන්නේ හෝම්වර්ක් කරන්නේ කියනකොට හංගින්නේ එක එක තැන් වල බලන් ඉන්නවා කොහොමද වැඩ කරන්නේ මැට්ටෝ ඇන්නටොක්ක ගියා දැන් මොකද වෙන්නේ දැන් අපිට ඕන සාධනීය වෙනස්කම ළමයා තුළ සිද්ධ වෙන්නේ නැහැ ඇයි ළමයා තරහ ගන්නවා දුකටපත් වෙනවා කලකිරීමටපත් වෙනවා ගණන් එපා වෙනවා ඊළඟට ළමයා සමාජයට වෛර කරනවා නිර්මාණශීලීත්වය නැති වෙලා යනවා ස්වයං අවබෝධය නැති වෙනවා එකම වාසිය තියෙනවා ටීචර්ට තමන්ගේ ගෙදර තියෙන ප්‍රශ්නයක් හරි පිට කරගන්න අවස්ථාවක් හම්බුණා ළමයාට දෙකක් නෙලලා ටීචර්ට පොඩි වාසියක් තියෙනවා තමන්ගේ ආවේග පිට කරගන්න එච්චර තමයි මේකේ තියෙන වාසිය ඒ හින්දා අපි ඉල්ලමු අනාගතයේ මේ සමාජයේ මිනිසුන්ගෙන් ඔබට සාර්ථක දරුවෝ හදන්න අවශ්‍ය නම් මෙන්න මේ වාචික අපයෝජනය නතර කරන්න. එහෙනම් වාචික අපයෝජනය කොහොමද අපි තේරුම් ගන්නේ? ඔබ දරුවාට කතා කරලා ඉවර වෙනකොට ඔහුගේ අභිමානයට හානි වෙලා නම් ඔහුගේ ගෞරවයට හානි වෙලා නම් ඔහු තුල අමීරි හැඟීමක් ඇති වෙලා නම් ඔහු තුල බයක් ඇති වෙලා නම් ඔහු තුල කෝපයක් ඇති වෙලා නම් ඔහු තුල දුකක් ඇති වෙලා නම් අන්න ඒක අපි කියන්නේ වාචික අපයෝජනයක් කියලා. හැබැයි ඔබ කතා කරලා ඉවර වෙනකොට ළමයෙක් සතුටටපත් වෙලා ප්‍රබෝධයටපත් වෙලා විනෝදයටපත් වෙලා උනන්දුව ඇති වෙලා නම් අන්න ඒක මිහිරි ලෙස කතා කරලා තියෙනවා අපයෝජනයක් නැහැ.
අපි උදාහරණ කීපයකින් කියලා මම මේකෙන් එළියට එන්නම්. අපි දැන් ඔබට කියන්න ඕන ළමයට කාලා පිඟාන හොදන්න. කොහොමද අපි කියන්නේ? කොහොමද අපි මේ කියන්නේ? කෑවනම් පිඟාන හොදපම් මේ ගෙදර වැඩකාරයෝ නැහැ. දැන් මොකද උනේ? ඊටාම අමීරි අත්දැකීමක්, ඊටාම අප්‍රසන්න අත්දැකීමක්. තරහ ඇති වුණා, ළමයාට එපා වුණා පිඟාන හොදගන්න. පිඟාන පොලේ ගැහුවා, ළමයා ගියා. අපි මේව කියනවා. අපි ඒක මිහිරි හැඟීමක් ඇති වෙන්න කියනවා. කොහොමද? මගේ පුතා වෙන්ද අම්මට හැමදාම පිඟන් හොදලා දෙනවනේ. මගේ මැනික අම්මට උදව් කරනවනේ. මගේ පුතා කොච්චර උදව් කරනවද අම්මට? මගේ මැනික අද අමතක වෙලා වගේ පිඟාන හොදන්න මගේ පුතා කියන්නේ. මොකද වෙන්නේ? ඔබට තේරෙයි ළමයා සතුටටපත් වෙලා ප්‍රබෝධයටපත් වෙලා තමන්ගේ වැරද්ද අවබෝධ කරගෙන පිඟන් හේදුවේ නෑ කියලා තේරුම් අරගෙන උද්දීපනය වෙලා මුළු ගෙදරම පිඟන් ටික හොදලා දෙනවා. මෙන්න ළමයින්ගේ ස්වභාවය. ළමයි විතරක් නෙවෙයි අපිත් එහෙමයි. එහෙනම් ඔබේ මේ අඟල් එකමාර කට මේ අඟල් එකමාර අද ඉඳලා පාවිච්චි කරන්නකො කොහමද? තව කෙනෙක් තුළ මිහිරි හැඟීමක් ඇති වෙන්නේ. තව කෙනෙක් තුළ අභිමානවත් හැඟීමක් ඇති වෙන්නේ. තව කෙනෙක් තුළ ප්‍රබෝධජනක හැඟීමක් ඇති වෙන්න පුළුවන් විදියට වචන හසුරවන්න පටන් ගන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඇටියට. ඔබට තේරෙයි ඔබේ දරුවා තුළ ඊටාම සාර්ථක පෞරුෂ ගති ලක්ෂණ ගොඩ නැගෙනවා.